ලංකාවට එන ඔබට කටුනායක ගුවන්තොටුපළින් ඩියුටි ෆ්‍රී චොක්ලට් නැත්නම් ලංකාවට ඇවිල්ලා ගෝල්ෆේස් එකකින් ඩියුටි ෆ්‍රී චොක්ලට් කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන සුබම සුබ දවසක් වාර්තාණය කරනවා ලංකාවේ දිනපොතත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට ජූනි මාසයේ ලංකාවට එන්න බලාපොරොත්තු වෙන සිටින ඔබට මෙන්න කටුනායක ඩියුටි ෆ්‍රීකින් මේ දිනවල විවිධ ප්‍රොමෝෂන් දාලා තියෙනවා මම මේ වීඩියෝ එක රැගෙන ඉන්නේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් මත ඇතැම් අය කියන ලංකාවේ ඩියුටි ෆ්‍රීකින් කවුද ගන්නෙ අපි ඉන්න රටෙන් අරන් එනවා කියලා ඔව් ටොපි චොක්ලට් කොච්චර ගෙනාවත් අවුරුදු ගාණක් දුර රටක මහන්සියලා ඇවිල්ලා තමන්ගේ නෑදෑයන්ට බෙදෙනකොට අන්තිමට තමන්ගේ දුවා දරුවන්ට කන්න ටොපි චොක්ලට් එකක් ඉතුරු වෙන්නේ නැති තත්ත්වයක් තුල කොපමණ ගෙනාවත් චොක්ලට් මදි තමන්ට ගුවන් යානේ හම්බෙන්නේ සීමිත බරක් ඒ තුලදී ඉන්න රටෙනුත් ගන්නවා ඉන්න රටේ ඩියුටි ෆ්‍රීකිනුත් ගන්නවා ලංකාවේ ඩියුටි ෆ්‍රීකිනුත් ගන්නවා මම නම් විදේශගත වෙලා එද්දි ඒ ආකාරයට තමයි සිදු වෙන්නේ වෙවින් මේ දේ ගොඩක් උදුරට ඔබ සියලු දෙනාටම වැදගත් වෙයි මොකද මේ මිල ගණන් සහ ඔබ ඉන්න රටේ මිල ගණන් සංසන්දනය කළා ඔබට කැමැති තීරණයක් නිදහසේ ගන්න තොරතුරු තමයි අපි විසින් ලබා දෙන්නේ එසේනම් පළමුවෙන්ම කැඩ්බරි ඩේරි මිල්ක් ග්‍රෑම් 300 තියෙනවා $10යි මේ ඩොලර් රගින් සඳහන් කරාට ඔබ ඉන්න රටේ ඔබේ විදේශ මුදලින් මිලදී ගන්න පුළුවන් කියලා සඳහන් කරේ ඔබ ඉන්න රටේ සල්ලි අරගෙන ආවම ඩියුටි ෆ්‍රීකින් ඒ සල්ලි වලින් මේ ඩොලර් රගයට හුවමාරු කරලා ඔවුන් විසින් මිල ගණන් හදලා කියන නමුත් ඩොලර් රටේ තියෙනවා නම් වඩාත් වාසියාගතයි ඔබේ විදේශ මුදල් ඩොලර් වලට හරව අලාභ තත්ත්වයන් සිදුවිය හැකි ඒ දේ දැනුවත් කරමින් කිට්කැට් 2 finger out ග්‍රෑම් 745ක් තියෙනවා $28යි ආසන්න වශයෙන් $28ක් කියන්නේ අතනම ආසන්න වශයෙන් $28ක් කියන්නේ රුපියල් 7500ක් විතර තුනක් ගත්තොත් දෙකකට ගෙවලා ගන්න පුළුවන් මේවා ඉතින් මැද පෙරදිග මේ දවස්වල ගොඩක් ප්‍රොමෝෂන් දාලා තියෙනවා ලුලු සෆාරි අන්සාර් වගේ සාප්පු වල ලොකු වෙනම ප්‍රොමෝෂන් යන දේවල් නිරන්තරයෙන් දකින්න පුළුවන් කිට්කට් ප්‍රොමෝෂන් ඒ වගේම ස්නීකර්ස් මිනි පවුච් ග්‍රෑම් 500යි $17යි තුනක් ගන්නගෙන දෙකකට ගෙවලා ගන්න හැකියාව තියෙනවා ඉන්පස්සේ ස්නීකර්ස් ඩබල් පැක් එක ග්‍රෑම් 80යි එකක් එයින් දෙකක් තියෙනවා මේකේ $2යි කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 600ක් වෙනවා මේ එක බායකේ චොක්ලට් එකක් කිට්කැට් චන්කි මිනි පිලෝ බෑග් එක මේක ග්‍රෑම් 250යි මේවා රියල් 10යි 12යි මැද පෙරදිග මේක ලංකාවේ ඩිස්ට්‍රික්කේ $10ක් වෙනවා $10 කියන්නේ රුපියල් 3000ක් පමණ ඒ වගේම මිල්කා මේ ටැබ්ලට් එක ග්‍රෑම් 270යි හතරක් අරගෙන තුනකට ගෙවන්න පුළුවන් එකක් $10යි මාස් මිනි පවුච් එක තියෙනවා ග්‍රෑම් 500යි $17යි තුනක් අරගෙන දෙකකට ගෙවන්න පුළුවන් ඒ වගේම buy any 4 pay 3 තුනකට ගෙවලා හතරක් ගන්න පුළුවන් ඩේරි මිල්ක් කැඩ්බරි චොක්ලට් එක ෆෘට් ඇන්ඩ් නට් මේක ග්‍රෑම් 300යි $10යි ඒ වගේම තුනක් අරන් දෙකකට ගෙවන්න ට්විස් මිනි පවුච් එක මේක ග්‍රෑම් 500යි $17යි මේ ඉදිරි මාසයේ එන ඔබට ගොඩක් ප්‍රොමෝෂන් 4ට 3 3ට 2 ආදී ලෙස මේ ආකාරයෙන් තියෙනවා මේක 4ට 3යි මිල්කා හේසල්නට් ටැබ්ලට් ග්‍රෑම් 270 $10ක් වෙනවා ඒ වගේම බවුන්ටි මිනි පවුච් එක ග්‍රෑම් 500යි තුනක් අරගෙන දෙකකට ගෙවන්න $17යි ඒ වගේම කැඩ්බරි ඩේරි මිල්ක් හෝල් නට් ටැබ්ලට් ග්‍රෑම් 300 තියෙනවා $10යි හතරක් අරන් තුනකට ගෙවන්න පුළුවන් ප්‍රයිලයින්ස් ග්‍රෑම් 380 තියෙනවා $26 තිබ්බේ දැන් $19.50යි 125 වට්ටම යටතේ ඒ වගේම හතරක් අරන් තුනකට ගෙවන්න කැඩ්බරි ඩේරි මිල්ක් ඔරියෝ බාර් ග්‍රෑම් 300 $10ක් වෙනවා ඒ වගේම මෙන්න තියෙනවා ලින්ඩර්ට් ටියුබ් ඇසෝඩඩ් ග්‍රෑම් 400 තුනක් අරන් දෙකකට ගෙවන්න $41ක් වෙනවා ඒක සාපේක්ෂව මිලින් වැඩි ඒ වගේම මෙන්න කිට්කැට් 150ක වට්ටමක් මේ දවස්වල දාලා තියෙනවා මිනි ට්‍රැවල් ෂෙයාරින් බෑග් එක ග්‍රෑම් 517යි $20කට තුන දැන් $10.50කට මේක මිලදී ගන්න පුළුවන් buy any 4 pay 3 Cadbury Dairy Milk මේ ග්‍රෑම් 300 $10ක් වෙනවා ඒ වගේම මෙතනත් හතරක් අරන් තුනකට ගන්න පුළුවන් මේක මිල්කා හෝල්ඩ් ආමන්ඩ් තියෙන්නේ ග්‍රෑම් 270කින් යුක්තයි $10යි මිල ඒ වගේම රිටා ස්පොට් හනි සෝල්ට් ආමන්ඩ් ග්‍රෑම් 100 තියෙනවා $4ක් වෙනවා දෙකක් ගත්තොත් 130ක වට්ටමක් ඔයාලට ගන්න පුළුවන් ඒ වගේම ෆෙරියර් රොජර් තියෙනවා $20ක් වෙනවා වට්ටම් නෑ මේ දවස්වල මිල්කා මේ ග්‍රෑම් 280 $10 හතරක් අරන් තුනකට ගෙවන්න පුළුවන් කැඩ්බරි මේකෙන් තුනක් අරන් දෙකකට ගෙවලා ගන්න පුළුවන් මේ කිට්කැට් මේකෙන් තුනෙන් දෙකකට විතරයි ගෙවන්න ඕනේ තුනක් එතකොට ඔබට හම්බ වෙනවා $21යි එකක් මේක මිනි පවුච් ෂෙයාරින් එක මේකත් හතරක් අරන් තුනකට ගෙවන්න පුළුවන් මිල්කා හෝල් හේසල්නට් ටැබ්ලට් ග්‍රෑම් 270 ඒ වගේම ටොබ්ලරෝන් තියෙනවා මේක ග්‍රෑම් 100යි $5යි මිල්කා ඇල්පයින් මිල්ක් පවුච් ග්‍රෑම් මේක 405ක් තියෙනවා $18ට තිබ්බේ දැන් $12.60යි වට්ටමින් පස්සේ 130යි වට්ටම
තුනක් අරන් දෙකකට ගෙවන්න ස්මාර්ටිස් මිනි බෑග් එක ග්‍රෑම් 446කින් යුක්තයි ඩොලර් 21යි එකක්. ඒ වගේම 4 finger out එක තියෙනවා ග්‍රෑම් 999 ආසන්න වශයෙන් කිලෝ එකක්. තුනක් අරන් දෙකකට ගෙවතයි ඩොලර් 39ක් වෙනවා එකක්. ඒ වගේම රිටා ස්පොට් චොකෝ කියුබ්ස් මිනි පවුච් එක තියෙනවා ග්‍රෑම් 397යි 30යි වට්ටම ඩොලර් 21කට තිබ්බේ දැන් ඩොලර් 14.70 වට්ටමින් පස්සේ. ඒ වගේම කින්ඩර් බියුනෝ එක ග්‍රෑම් 344කින් යුක්තයි ඩොලර් 14යි ට්‍රැවල් එක්ස්ක්ලූසිව් චොක්ලට් එකක් මේක. ක්‍රීටා ස්පොට් හෝල් හේසල්නට් ග්‍රෑම් 100 තියෙනවා ඩොලර් 4යි. දෙකක් ගත්තොත් 130යි වට්ටම. මිල්කා ඔරියෝ ටැබ්ලට් එක මේක ග්‍රෑම් 300යි හතරක් අරන් තුනකට ගෙවතයි ඩොලර් 10යි. ඩේරි මිල්ක් කැඩ්බරි එක තියෙනවා ග්‍රෑම් 45 මේ චොක්ලට් එක ඩොලර් 3.50යි ආසන්න වශයෙන් රුපියල් 1100ක් විතර වෙනවා. ඒ වගේම Toblerone Tiny Crunchy Almond Mix එක තියෙනවා ග්‍රෑම් 256ක් තියෙනවා ඩොලර් 19යි. තුනක් අරන් දෙකකට ගෙවන්න පුළුවන්. ඊටත් අමතරව රිටා ස්පොට් white whole hazelnut ග්‍රෑම් 100 තියෙනවා ඩොලර් 3යි. දෙකක් අරන් 130ක වට්ටමක් හිමි කරගන්න. ඒ වගේම මේකෙන් තුනක් අරන් දෙකකට ගෙවන්න පුළුවන් KitKat mini snack bag එක ග්‍රෑම් 217යි ඩොලර් 10යි. ඒ කියන්නේ රුපියල් 3000ක් පමණ. ඒ වගේම gold bar milk ග්‍රෑම් 300 තියෙනවා ඩොලර් 21යි. තුනක් අරන් දෙකකට ගෙවන්න පුළුවන්. Lindt gold bar milk hazelnut මේක ග්‍රෑම් 300යි ඩොලර් 21යි. තුනක් අරන් දෙකකට ගෙවන්න පුළුවන්. KitKat chunky mix එක තියෙනවා chocolate pack එක ග්‍රෑම් 240යි මේකේ ඩොලර් 11ක් වෙනවා. ඒ වගේම Milka chocolate twin biscuit එකක් තියෙන්නේ මේක ග්‍රෑම් 300යි ඩොලර් 10යි හතරක් අරන් තුනකට ගෙවන්න පුළුවන්. ඒ වගේම celebration pouch එක තියෙනවා ග්‍රෑම් 450 ඩොලර් 23යි. තුනක් ගත්තොත් දෙකකට ගෙවන්න පුළුවන්. Milka ග්‍රෑම් 250යි ඩොලර් 9යි. ඒ වගේම ඔන්න මේකට 150යි වට්ටම. Nestle mini mix bag එක ග්‍රෑම් 520ක් තියෙනවා ඩොලර් 20කට තිබ්බේ දැන් ඩොලර් 10.70යි. Toblerone milk chocolate ග්‍රෑම් 360යි මේක ඩොලර් 19යි. තුනක් අරන් දෙකකට ගෙවන්න කියනවා. M&M's peanut pouch එක මේක ප්‍රමාණ දෙකකින් එනවා ඩොලර් 8යි ආරම්භය. ඒ වගේම Lindt මේ tube milk ග්‍රෑම් 400 මේක ඩොලර් 41ක් වෙනවා. තුනක් අරන් දෙකකට ගෙවන්න පුළුවන්. ඒ වගේම hexa tube මේක තියෙනවා Smarties 130යි වට්ටම දෙකක් ගත්තොත් එකක් ඩොලර් 12යි. buy 2 save 30 මේක දෙකක් අරන් 130ක වට්ටමක් ගන්න. butter biscuit එකක් ග්‍රෑම් 100යි ඩොලර් 4ක් වෙනවා. ඒ වගේම Nestle tablet milk මේ almond ග්‍රෑම් 270 ඩොලර් 13යි. Mars mini bag එකේ තියෙනවා ග්‍රෑම් 333යි ඩොලර් 12යි. ඒ වගේම Milka එකේ super mix එකක් තියෙනවා ග්‍රෑම් 450 ඩොලර් 9.50යි වෙන්නේ 150ක වට්ටමින් පස්සේ මේ. ඒ වගේම තුනක් අරන් දෙකකට ගෙවන්න කියන මේ Toblerone mono crunchy almond එක ග්‍රෑම් 256ක් තියෙනවා මේකේ ඩොලර් 19යි වෙන්නේ. එහෙම Rita Sport dark whole hazelnut ග්‍රෑම් 100 තියෙනවා ඩොලර් 4යි. දෙකක් ගත්තොත් 130යි වට්ටම. ඒ වගේම 125ක මේ Dairy Milk Cadbury එකට තියෙනවා ග්‍රෑම් 498යි. 24යි ඩොලර් තිබ්බේ දැන් ඩොලර් 18ට අඩු වෙලා. ඒ වගේම Cadbury travel collection එකෙන් තියෙන ග්‍රෑම් 495 ඩොලර් 23ට දුන්නේ 17.25යි 125ම වට්ටමින් පස්සේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තවත් බොහෝ චොක්ලට් වර්ග රාශියක් ඩියුටි ෆ්‍රී එකකින් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා ගොඩක් විදිස්කතවරු අම්මවරු අහනවා චොක්ලට් හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න බැරි කියලා. ටොපි චොක්ලට් ඔබට මේන් ලගේජ් එකේ හෑන්ඩ් ලගේජ් එකේ රැගෙන ඉන්න පුළුවන්. හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න බැරි දියර ಜಾති තමයි. නමුත් මේන් ලගේජ් එකේ කියන එකේ ඔයාලට ඕන දෙයක් ටොපි චොක්ලට් පිහි කතුරු ආදී දේවල් උනත් දාගෙන ඉන්නේ හැකියාව තියෙනවා මේන් ලගේජ් එක තුල. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේන් ලගේජ් එකේ පවර් බැංක් වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් දාන්න බෑ. ඒවා හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න ඕනේ. ඒ වගේම හෑන්ඩ් ලගේජ් එක ගැන සඳහන් කරන්න ඕනේ ඔයාලට ටොපි චොක්ලට් දාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේ මේන් ලගේජ් හෑන්ඩ් ලගේජ් ගැන වෙනම විස්තරයක් ඔයාලට ලබා දෙන්න දැනට සඳහන් කරේ. මේ චොක්ලට් අරන් ඉන්න ගොඩක් දෙනෙක් කල්පනා කරන නිසා ඔන්න එතරිනුත් ගන්න පුළුවන්. ඔයාලට ඉන්න රටේ ඩියුටි ෆ්‍රී එකකිනුත් ගන්න පුළුවන්. ලංකාවට ඇවිල්ලා කටුනායක ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී එකේ තරම් ඒත් මදි නම් ඇවිල්ලා දින 3ක් ඇතුළත ගිහිල්ලා ගන්න. ගෝල්ඩ් ෆේස් එකේ ඩියුටි ෆ්‍රී එක තියෙනවා අලුත් ඩියුටි ෆ්‍රී එක. ඒකෙන් ඔයාලට টপ චොක්ලට් සහ රටබීම ගැනීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ඔබ එකතු කරගන්න ඇති කියලා මම අපේක්ෂා කරනවා. ඒ වගේම මේ දේ නොදන්න ඔබේ ලංකාවට එන්න බලාපොරොත්තු වෙන යාළුවන්ට ෂෙයා කරන්න. තවමත් ලංකාවේ දිනපොත සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මෙවැනි පුවත් නිරන්තරයෙන් ඔයාලට ලබා දෙන ඔබේ විදේශ ගැටලු කතා කරන ලංකාවේ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් කතා කරන අංක 1 නාලිකාව ලංකාවේ දිනපොත යලිත් හෙට දිනේ හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්.